වෙල්කම් බැක් නද වීඩියෝ ගයිස්. ඉතින් මේ ඔන්න අලුත් වීඩියෝ එකකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මොකද වෙන්නේ මේ මගේ මේ මයික් එක කනෙක්ට් කරාම මම ෆෝන් එකෙන් හොට්ස්පොට් දීලා තියෙන්නේ. මේ මයික් එක ෆෝන් එක කනෙක්ට් කරපුවාම කම්පියුටරේ ඉන්ටර්නෙට් යන්නේ නැහැ. හරිද? ඉතින් මේ මයික් එක තිබ්බට වැඩක් නැහැ. දැන් රෙකෝඩ් කරන්න දැන් ෆෝන් එකේ මේ මයික් එකෙන් ඒ හින්දා ෆෝන් එකේ හින්දා ලොකු ක්වොලිටි එකක් නැති ඒ ඔඩියෝ වල. කමන්න කරන්න දෙන්න කොහොම හරි වීඩියෝ කරගෙන යන්න එපේ. ඉතින් මේ අද අපි මනියාගේ වීඩියෝ එකක් බලන්න තමයි ආවේ. හරිද? මම පට්ටාස කැරක්ටර් එකක් ඉස්සර පොඩි කාලේ විතරම මේ අවුරුදු 4කට කලින් පොඩි තමයි. ඉතින් පොඩි කාලේ බලනවා අපි මෙයාගේ වීඩියෝ අවුරුදු 5කට කලිනුත් තියෙනවානේ. ඉතින් මේ මම පට්ට මාස වීඩියෝ එකක් තමයි මේ Area 51 අභිරහස චනුස් බ්‍රෝ. හරිද? ඒක පට්ටාද Chupa Chups Forever Fun. මේ දවස්වල අපි ඉතා උනන්දුවෙන් ඉන්නේ Area 51 memes ගැන. ඒ ඊට වඩා ප්‍රශ්නයක් තියෙනවා. චනුක්ස් බ්‍රෝ කියන්නේ ඇත්තටම පිටසක්වල ජීවියෙක්. කෙට්ටු පොඩ්ඩන්නේ මනියා. මේක තියෙන්නේ අර ඉතින් අපේ පයියානියගේ පැතුම් එස් බණ්ඩාර කියන සොල්දාදුවා ඉතා ඩීටේල් විදියට ඉතා සාධකත් සමග රිපෝට් එකක් අපිට ගොඩනගලා තියෙනවා. චනුක්ස් බ්‍රෝ කියන්නේ ඇත්තටම පිටසක්වල ජීවියෙක්ද කියන එක කතා බහ කරන්න. අපි බලමු. මේ වීඩියෝ එක මම බලලා ඇති 10 පාරකට වඩා. හරිද? ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් ආයෙත් බලනවා. මේ පට්ට ආසයි ගොඩ කාලෙකින් බලන්න ගත්තේ. මේ ඔහුගේ ඩීටේල් රිපෝට් එක. අද අපි කතා කරන්න යන්නේ ලෝකයෙන් මෙච්චර කල් සැකවිලා තිබ්බ රහසක් ගැන. ඒ තමයි චනුක්ස් බ්‍රෝ. හදිසියෙම ඒරියා 51 ඇති නවීන කැමරා පද්ධතියට අමුතු යානයක් අහු වෙනවා. ඉන්පසු මෙය UFO එකක් බවට තහවුරු වෙනවා. ඒත් එම යානයේ පුදුමාකාර දෙයක් දිස් වුණා. ඒ තමයි චනුක්ස් බ්‍රෝගේ නම තිබීම. මේන් පසුව ඉන්ටර්නෙට් එක මේක ගැන පිස්සුවෙන් වගේ හොයන්න ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ Area 51 රේඩ් එකට කට්ටිය Facebook එකෙන් එකතු වෙන්න ගත්තේ. ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැත්නම් Area 51 මේ සීන් එක මොකක්ද කියලා මේ එකපාරටම වෛරල් වෙන සීන් එක මොකක්ද කියලා. Area 51 කියන්නේ ඇමරිකාවේ තියෙන US Air Force එකේ මිලිටරි බේස් එකක්. ඒක මෙතන ඒ දවස්වල වෙන අතල්ලයක් ගන්න කාටවත් ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඇතුළට ගියාට පිට වෙන්නත් දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒ වගේ සීන් එකක් තියෙන්නේ. මේ මොකක්ද එක්සිබිෂන් එකකට ගිහින් ගත්තා. ඉතින් කට්ටිය හදන්නේ එක දවසක් දාගෙන හැමෝම ඒ දවසට ගිහිල්ලා Area 51 එක රේඩ් කරන්න. එතකොට මුළු හැමෝම නවත්තන්න බෑනේ. හැමෝම මේකට එක සැරේ යන්න හැදුවොත් ආමි එකට බෑනේ කට්ටියවම නවත්තන්න. ඒක හින්දා තමයි දැන් මේ ඉවෙන්ට් එකක් දාලා තියෙන Facebook එකේ හැමෝම මේ දවසට අපි Area 51 එක රේඩ් කරනවා කියලා. ඉතින් ඒ දවස්වල ඉතින් ගොඩක්ම පාවිච්චි කරේ Facebook නේ TikTok එහෙම තිබ්බේ නෑනේ. දැන් ඉතින් ගොඩක් කට්ටිය TikTok ඉතින් පස්සේ තමයි මේ Area 51 එක ආයිමත් වෛරල් යන්නේ. ඉතින් චනුක්ස් බ්‍රෝගේ නම ඒ යානිය තිබ්බේ කොහමද? ඒකට හේතුව තමයි චනුක්ස් බ්‍රෝ කියන්නේ පිටසක්වල ජීවියෙක් කියන එක. මේක චනුක්ස් බ්‍රෝ පිටසක්වල ජීවියෙක්ට තෑගි දුන්න යානක් බවට NASA එකෙන් තහවුරු කරලා තියෙනවා. ඉතින් චනුක්ස් බ්‍රෝට ගෞරවයක් වශයෙන් මේ පිටසක්වල ජීවියා ඒ නම යානයේ ගසාගෙන ගිහින් තියෙනවා. ලංකාවේ පසුගිය අවුරුදුවල වූ අමුතු සිදුවීම් මෙයට කදිම උදාහරණයක් වෙනවා. මේවා ඉබේ සිදු වූ දේවල් නෙමෙයි. චනුක්ස් බ්‍රෝ නිසා සිදු වූ දේවල් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ඇයි චනුක්ස් බ්‍රෝ ලංකාවේ ඉන්නේ? ඔහුගේ ලෝකයට ඇත්තටම උනේ කුමක්ද? 1987 වසරේදී තරුපන්ති අතර මහා යුද්ධයක් ඇති වුණා. ඒ තමයි චනුක්ස් බ්‍රෝ සහ හෂාන් පන්නිල අතර. හෂාන් ආජාන් පන්නිලගෙත් එක පන්නිල කියන්නේ චනුක්ස් බ්‍රෝගේ නියුම් සහෝදරයා. ඒත් ඔහු කරේ දුෂ්ට වැඩ විතරයි. මේ දෙදෙනාගේ බහින් බස් වීමක් දුරදිග ගිහින් ග්‍රීක් නම් ග්‍රහලෝකය මොවුන්ගේ ග්‍රහලෝකය තමයි මේ විනාශ වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස දෙදෙනාම පෘථිවිය වෙත පිටුවහල් කරනවා. නැවත ග්‍රීක් වෙත යාම තහනම් කරනවා. ඉතින් මේකයි කතාව. ඉතින් චනුක්ස් බ්‍රෝ පෘථිවියට ආපසු රනිල් වික්‍රමසිංහ මහතා හොර රහසේ හමු වී රටේ සිටීමට අවසරගෙන තිබෙනවා. ප්‍රදේශ ගණනාවක අහසේ රනිල් රුව මැවීම මෙයට හේතුවකි.
ඒ චනුක්ස් රනිල් මැතිතුන්ට ගෞරව කිරීමක් වශයෙන් කරන ලද්දකි. මොවුන් එදා සිට පිටසක් කළ බලය පෘථිවිය පුරා පතුරවමින් හිටියා. ඒ වගේම ලංකාවට පිටසක් කළ කරදර ඇති නොවෙන්න ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා තියෙනවා. එහෙනම් අදට සමුගන්නේ අපේ ග්‍රීක් යාළුවෝ හැමෝටම සුබ දවස්. ඉතින් මේ පැතුම්ගේ රිපෝට් එකේ තවත් තියෙන අපි බලමු. චනුක්ස් බ්‍රෝ ඒලියන් කෙනෙක්ද? ෆ්‍රෙඩි එකේ ෆ්‍රෙඩි සනාත කරලා තියෙනවා. ඉතින් ආයෙමත් අහන්න දෙයක්ද? ෆ්‍රෙඩි සනාත කරලා අනිවාර්යෙන් චනුක්ස් බ්‍රෝ පිටසක් කළ ජීවියෙක් වෙන්න ඕනේ. අපේ ඇස් ඉදිරි පිට මෑත්ත තිබිලා ඒරියා 51 එක උඩින් UFO එකක් යද්දි UFO එකේ ගහලා තියෙනවා චනුක්ස් බ්‍රෝ කියලා. ඔයගොල්ලන්ට ඒක හොදට පේනවා මෙතනදී. 1854 දී ගත්තු ඡායා රූපයක් බවට NASA එකෙන් සනාත කර ඇත. කොළ ඇස මේ තියන්නේ චනුක්ස් බ්‍රෝගේ ඇහැ බලන්න. මේක UNP එකෙන් කරපු ඩැක් වෙන්න බැරිද? කොළ පාටට තියෙනවා. ඔබට පේනවා මෙතන නාසයක් තියෙන හුට හුස්ම ගැනීමට. මෙතන මේ චනුක්ස් බ්‍රෝ UNP ද කියන එක අපි පොඩ්ඩක් පැත්තකින් දාමු. මම පොඩ්ඩක් පොයින්ට් එකක් කියන්න ඕනේ. මම සතියකට වගේ කලින් දාලා තිබ්බා මගේ Oculus එකෙන් VR ගේම් ප්ලේ එකක්, ටෙනිස් ගේම් ප්ලේ එකක්. ඒකෙදි මම කිව්වා මම UNP කියලා. ඉතින් ඒක කිව්වට පස්සේ කට්ටිය සමහර කට්ටිය මාව unsubscribe කරලා තිබ්බා මම ඇත්තටම UNP ද කියලා. රැකට් එක කොළපාට අපි UNP කොල්ලෝ යකෝ අපි UNP කොල්ලෝ. Uber UNPQ Garmin Unsubkaramania sorry. UNPQ Watharai Mania Wathapa Una. Video Ekatapa Una. Awalima video Ekan Ianuna. ඉතින් මට තේරෙන්නේ නැහැ ඇයි මෙච්චර මිනිස්සු මෝඩ කියලා. ඉතින් මොකද ඕගොල්ලන්ට හොද්දට පේනවා මෙච්චර කල් මගේ වීඩියෝස් බැලුවා නම් මගේ මේ පිටිපස්සේ තියෙන්නේ කොළ පාට කොළ වලින් අලවපු බිත්තියක්. ඉතින් ඕගොල්ලන්ට එතනින්ම තේරෙනවා මම UNP පාක්ෂිකයෙක් කියලා. නැත්තම් මම මොකද කොළ පාට වල ගන්න මට ඕන පුළුවන් රතු පාටේ මම රතු පාටලා නිල් පාටලා ගන්න තිබ්බා. කොළ පාටලා ගන්න මොකටද? දැන් මමත් කොළ පාට ගහන්න ඉතින් මේ පිටිපස්සේ. එතකොට මාත් කිව්වේ නිල් පාට කොළ අලුව ගන්න නේද? ඉතින් ඒ පොයින්ට් එක දෙද්දී මට හිතෙනවා සමහරක් විට මේ ලෝකේ ඔයගොල්ලන්ට පේන එළියට බහලා බලන්න. ඔයගොල්ලෝ හැමදාම මේ ෆෝන් එකේ එල්ලි ඉන්නේ නැතුව පොඩ්ඩක් එළියට ගිහලා බලන්න. තනකොළ තියනවා නේද? ගස් එහෙම තියනවා නේද? මේ ඔක්කොම කොළ පාට. ඔයගොල්ලන්ට මෙතනදී හිතෙන්නේ නැද්ද මොකක් හරි සීන් එකක් තියනවා කියලා? මුළු ලෝකෙම UNP එකේ බලය යටතේ තමයි තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට හිතෙන්නේ නැද්ද? නැත්තම් මොකටද ගස් එහෙම කොළ පාටට වෙන්නේ? එතකොට හිතන්න ඒලියන්ස්ලා අපි දන්න ගොඩක් ඒලියන්ස්ලා ඔය ෆිල්ම්ස් වල එහෙම අපි දකින ඒලියන්ස්ලා මැරුවාම උන්ගේ ලේ කොළ පාටයි. කොළ පාට. ඔයගොල්ලෝ දන්නවා UNP එකේ කට්ටියත් බ්ලීඩ් ග්‍රීන් කියලා කියන්නේ නේද? කොළ පාට ලේ කියලා කියන්නේ. එතනදී ඔයගොල්ලන්ට හිතෙන්නේ නැද්ද? ග්‍රීන් බ්ලඩ්. පෘථුවියෙන් පිට මුළු යුනිවර්ස් එකේම UNP පිටසක් වල ජීවිනුත් UNP ආණ්ඩුවේ UNP පාක්ෂිකයෝ කියලා. තොට ඔගලන්ට හිතෙන්නේ නැද්ද මේ UNP කියන පක්ෂය අපේ පෘථිවියේ ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි ඊට එහයිනුත් තියෙනවා මේ ලෝකෙන් එළියෙත් තියෙනවා අපි ඒ ගැන වෙනම දවසක් කතා කරමු අපි බලමු අපි චනුක්ස් හොයමු ඉතින් බෙන්ටෙන් ඔරලෝසුවට සමාන බල ඇති ඔරලෝසුවක් බවට හෙළි වී ඇත ඉතින් චනුක්ස් බ්‍රෝ අතේ බැඳන් ඉන්න ඔරලෝසුව ඔයගොල්ලන්ට පේනවා මෙතනදී එතනින් කොළ පාට දිස්නයක් කියන්නේ ඔයගොල්ලන්ට මෙතනින් තේරෙන්නේ නැද්ද මෙතන මොකක් හරි වෙනවා කියලා හැබැයි S2 නම් රතු පාටින් යන්නේ මොකක් හරි මික්ස් එකක් දන්නේ ආයෙ මත UNP JVP ඉතින් ඕගොල්ලෝ දැකලා ඇති චනුක්ස් බ්‍රෝ බෙල්ල වටේ දාන් ඉන්නා පොඩි ගැජට් එක ඔයගොල්ලෝ හිතන්නේ මොකක්ද ජීවින් එක්ක මේ සම්බන්ධතාවය පවත්වා ගන්න ඔයගොල්ලෝ හිතන්නේත් මං හිතන දේම නම් ඒක ඔහු යූස් කරන්නේ පිටසක් වලින්ට කතා කරන්න කමියුනිකේෂන් ඉතින් ඕගොල්ලෝ බලන්න චනුක්ස් බ්‍රෝ කියන එකේ බ්‍රෝ කෑල්ල අනිත් පැත්තට හරවලා ඕබ් කියලා එන්නේ ORB ඕබ් කියන එකේ තේරුම මොකද්ද අපි Google කරලා බලමු ඕබ් meaning කියන එකේ තේරුම මොකද්ද අපි Google කරලා බලමු සර්ච් කරලා දිනන වල චනුක්ස් බ්‍රෝ හිල්වේ චනුක්ස් බ්‍රෝ ලීක් ස්පීච් චනුක්ස් බ්‍රෝ ලීක් චනුක්ස් බ්‍රෝ හොට් මුදා කරලා දින ඕබ් meaning ඕබ් එකේ මෙතන තියෙනවා ලිටරරි මීනින් එක a celestial body කියන්නේ පෘථිවියෙන් එළියේ එකුවේ පිටසක් වල මොනවා හරි දෙයක් අපේ ලෝකෙ වෙන්න බෑ ඉතින් මෙතනින් මොගොන්ට ඔප්පු වෙනවා නේද චනුක්ස් බ්‍රෝ කියන්නේ මේ ලෝකෙ කෙනෙක් නෙවෙයි කවුද බං ඒක එඩිට් කරේ අම්මෝ ඒක ඕනින් ගියා දාලා ඇස් දාලා
ඉතින් තවත් දෙයක් මම මෙතනදී ඔයගලන්ට අරන් එන්නම්. අපි ඉස්සෙල්ලා අර report එකේදී දැක්ක පැතුම්ගේ report එකේදී දැක්කා හෂාන් පන්නිල කියන්නේ චනුක්ස් බ්‍රෝගේ සහෝදරයෙක් බව. උන් දෙන්න අතර ගිය ගැටුමක් නිසා තමයි ඔයගොල්ලෝ ඒ දෙන්න මේ පෘථිවියට ආවා කියන්නේ. ඉතින් අපිට ඒ සාධකයේ පැත්තකින් තිබ්බොත් අපිට හිතන්න පුළුවන් චනුක්ස් බ්‍රෝ විටක ඡායාරූප ශිල්පියෙකි, විටක ග්‍රීකයෙකි, විටක සංගීතය හසුරවන්නේ. ෆ්ලෑෂ්බෑක් විටක සංගීතය. ඒ වගේම විටක මෙන්න මොහු. තවත් විටක මෙන්න මොහු. ඉතින් මෙතනදී ඕගොල්ලන්ට මොකක්ද දෙන අයිඩියා එක? මෙතනදී කියන්න බැරිද අපිට චනුක්ස් බ්‍රෝ කියන්නේ පිටසක් වලින් ක්ලෝන් කරලා මේ අපේ පෘථුවියට එවපු පුද්ගලයෙක් කියලා. ඔහු වගේ කීප දෙනෙක් අපි අතර ඉන්නවා. ඉතින් අපිට මේ සාධකත් එක්ක කියන්න වෙනවා අනිවාර්යයෙන්. චනුක්ස් කියන්නේ ඇත්තටම බයත් හිතෙනවා දැන්. පිටසක් වල ජීවෙක් කියලා. අර ඒ සවුන්ඩ් එක ලාවද? මොකද මම දැන් සති 3කට වගේ කලින් චනුක්ස් හම්බුණා. අත රත දීගෙනත් හිටියා මට මතකයි. ඉතින් මට බයයි මම මේ මෙච්චර කල් ආශ්‍රය කරලා තියෙන්නේ පිටසක් වල ජීවියෙක්ද කියලා. පැතුම්ගේ රිපෝට් එකට නැවතත් ගියොත් ලංකාව තුලින් පිටසක් වලට සම්බන්ධයයි කියවෙන සිදුවීම් පෙළක් මෙතන තියෙනවා. මහා දවාලේ කපල් එකක් ඉදිරියේ චනුක්ස් බ්‍රෝ දිස්වීම. ඔයගොල්ලන්ට පේනවා මෙතන පදුරක් අස්සෙන් එකපාරටම චනුක්ස් එළියට කපල් එක දත් මදින පැතුම්ගේ රිපෝට් එකට නැවතත් ගියොත් ලංකාව තුලින් පිටසක් වලට සම්බන්ධයයි කියවෙන සිදුවීම් පෙළක් මෙතන තියෙනවා. මහා දවාලේ අරු අත දාගෙන ඉන්නේ කොහොමද මේ මේ කපල් එකක් ඉදිරියේ චනුක්ස් බ්‍රෝ දිස්වීම. චනුක්ස් බ්‍රෝ ඉන්නවා. ඔයගොල්ලන්ට පේනවා මෙතන පදුරක් අස්සෙන් එකපාරටම චනුක්ස් එළියට දිවෙනවා. ඒ වගේම දත් මදින ගමන් යතුරු පැදියක් ධාවනය කරන තරුණයෙක්. එතනදී චනුක්ස් බ්‍රෝ බයික් එකේ ඉස්සරහින් දිස් වෙනවා. කිරිල්ලි Facebook එකේ ෆොටෝස් දාන කොල්ලෙක්. මේ වගේ ස්ටේටස් දාන කට්ටියත් පිටසක් වලින් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම රංජා බලන්න රංජා ඇදන් ඉන්න ස්කිනිය UFO කියලා ගහලා තියෙනවා. දිය ඇල්ලක් අස්සෙන් මේ වගේ පුද්ගලයෙක්ගේ මූණක් බිහි වෙන එක. ඉරුදාවත් සමග බටලන්ද අහසේ රනිල් රුව මැවීම. වටලන්ද අහසේ හඳුනා නොගත් රහස් සංවේදන උපායක්. good monitoring. මොනිටරින් live at 7 ස්වර්ණවාහිනියෙන් live at 7 එකේ live කියන කණි පැත්තට හැරෙව්වොත් ඔයගොල්ලන්ට මොකද්ද පේන්නේ? evil කියන්නේ Google එක ගාලා බලන්න Google එක ගාලා බලන්න ඔයාගේ මාර සර්ච් එන්ජින් එකක් තියෙන මේ evil කියන්නේ නපුරු. ඒ කියන්නේ ස්වර්ණවාහිනිය කොච්චර නපුරතිද? ස්වර්ණවාහිනිය එක්ස්පෝස්. නපුරු ස්වර්ණවාහිනිය. චනුක්ස් බ්‍රෝගේ නොදුටු පැත්තක්. අදුරු පැත්තක්. චනුක්ස් බ්‍රෝගේ අදුරු පැත්තක්. ඔහු රොබෝලව අඳුරානගත අක්ෂර රොබෝලව තියාගෙන ජපාන් චීන අක්ෂරලේදී බලන්න. මෙතන රොබෝ කියනවා help me help කියලා. me. මේ රොබෝවරයා ඉල්ලන්නේ උදව්. අපෙන් උදව් ඉල්ලනවා. චනුක්ස් බ්‍රෝ මේ පිටසක් වල රොබෝගෙන් එක්ස්පෙරිමන්ට් කරනවා. ඒකයි සමහර කෙනාට ඔහුට වීඩියෝ දාන්න පරක්කු වෙන්නේ. තුඹා යනවා නේද? සද්ද එන්නේ ඒක තමයි. මේ බලන්න මේ රොබෝවරයාගේ මුහුණ දිහා. ඔහු කොච්චර දුකින්ද ඉන්නේ කියලා ඔබට පේනව නේද? ග්‍රීක YouTube මුර්ගයාගෙන් තවත් එක් සැලසුමක් එළියට. මනියාට කුඩා කලදීම කළ ගැජට් ගුරුකම හෙළිවේ. මේ තියෙන්නේ මගේ පරණ ෆොටෝ එකක්. මගේ යාළුවෙක් එක්ක ගත්ත ෆොටෝ එකක්. මෙතනදිත් චනුක්ස් බ්‍රෝ ඉදලා තියෙනවා. මම ඒ කාලේ මේක දැක්කේ නෑ. ඒත් දැන් අපේ පයි ආමි එකේ සොල්දාදුවන් මේ හොද්දට නිරීක්ෂණය කරලා හොයාගෙන තියෙනවා. ඔබට පේනවා ඇති මෙතන අර මගේ ඔළුව උඩින් ඒ දවස්වල මාර දිස්නයක් එනවා. එතනදී ඉඳලා තින්නේ හවුද? චනුක්ස් කපිල උණ්ඩක පුච්චා is in a relationship with Chanuks bro. කපිල මට මේක කිව්වේ නෑ. ආශාන් පණ්ඩිලගේ එකක් එඩිට් කරලා තියන්නේ. පිටසක් බලන්න. කපිල තමයි වට්ටාදල්ලා. කපිලත් මං වගේ වෙස්වලාගෙන දෙය කියන්නේ. මගේ ක්ලෝන් එකක් මම කපිලගේ ක්ලෝන් එකක්ද කපිල මගේ ක්ලෝන් එකක්ද? මට මේක තේරෙන්නේ නෑ.
චවුනුක්ස් බ්‍රෝගේ කතා දැන් ඇති. අපි බලමු අපේ Reddit එකට දාලා තියෙන memes එකක්. ඊට කලින් මම දැක්කා ලස්සන memes එකක් තියෙනවා හදලා අපේ පයියාමින්. ඉතින් Area 51 එක රේට් කරන්න කලින් මෙන්න මේ වගේ. රේට් කරාට පස්සේ සදා ලෝක පූජිත ඒලියනාගම් සජිත් ප්‍රේමදාස නැවතත් වැඩේට බැහැලා ඉන්නවා. ජය වේවා. සැප්තැම්බර් 20 වෙනිදාට මං නිදහස් කරගත්ත පිටසක්වලයෝ එක්ක මම Area 51 එකෙන් එලි බහින හැටි. When Ravana is going to take his Dadumonara back from Area 51 and sees that the real god has taken it. Ricardo තමයි real god. Area 51 raid එකට දම් රජිනිත් එකතු වෙලා තියෙනවා. Area 51 වෙත යෑමට බස් රථ දෙකම නොමිලේ ලබා දීමට දම් රජින අපි සූදානම්. ඒ දවස්වල බස් පිස්සෝ තිරියනේ අම්බාරට. After the events of Area 51 raid, අජිත් මහත්තයා දුන්න ගෙවල් නිසා අපිට දැන් මෙහෙ සැනසෙල්ලෙන් ඉන්න පුළුවන් මචන්ලා. පිටසක්වල ජීවින් කියලා. Not so fast මලිලා රවි කරුණානායක ඉන්නවා පිටසක්වල බද්ද ගහන්න. ඉතින් මේ වීඩියෝ එක දික් වෙන හින්දා මම Reddit එකේ post 10ක් විතරක් ගන්නම්. පුළුවන් තරම් ඒකේ top post විතරක් මම ගන්නවා. ඉතින් අපි බලමු මොනවද තියෙන්නේ කියලා. Who wore it better? අපේ වස්තිකේ තඩියා versus Will Smith Genie. කවුද හොද? තඩියා තමයි හොද. How to propose to girlfriend? කවුද කො මාව දැන් මෙතනට කතාව ඇත්තනම් අප්ලෝඩ් කරන්න. Live love trouble me. Reddit time 5FM. That's cute. I love you guys very much. කපිලුඩු පුච්ච යනවා. ඉස්සර මේ මණියාගේ වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නේ. කපාටම කපිල මණියා වෙනවා. මණියා ලයනවා දකින්නවා. මණියා දුවනවා. What is this? හරියට මීම් එකක් හදලා නම් ඒකට හරියට හරි පුද්ගලයා දාන්න. එක්කෝ මම එක්කෝ කපිල. සිංහලෙන් කතා කිරීම. No. Add a little bit of content to new episode so YouTube knows what's happening and do not need to rewrite subtitles. I'm a smart man myself. ඉතින් මම මේ Reddit time එක ගොඩ කාලෙකින් කරේ නෑ. ඒ හින්දා මේ බර ගානක් දවස් 30ක විතර තියෙන memes. ඉතින් ඒ වලින් උඩින්ම තියෙන මං memes ටික විතරයි ගන්නෙ. සමා වෙන්න. අනිත් අයට මං ඊළඟ මං බලාපොරොත්තු වෙමින් ඉන්නවා Reddit time එක හැම සතියෙම episode එකක් කරන්න ඉස්සරහට. ආයි වීඩියෝ දාහම්කෝ මණියා. ඔයගොල්ලන් ඒකට උදව්වක් ඕනේ. හොඳ memes upload කරන්න ඒ වගේ මේවලට comment දාන්න. කොච්චර බලන් හිටියද ආයලුතේ වීඩියෝ දාලා මට ලේසි හොඳ memes ටික විතරක් වීඩියෝ දාන්න නැත්නම් හෙන වෙලාවක් යනවා මේ ඔක්කොටම දෙයක් කරන්න. දෙව්මි දන අවන්ත දෙවන්ත නම් දෙව්මි දන මලින්ත දෙලින්ත නම් දෙවන්ත ලස්සනයි නේද? එහෙනම් ලෝචනා දන මනියා ලෝනියා ලෝචනා දන ලයන් ලෝයන් ලෝනියා කිව්වම ලස්සනයි නේද යාළුවනේ? අනිවාර්යෙන් ලෝනියා කියන එක තමයි ලස්සන. ඒ හින්දා මට තමයි ලෝචනාව හරියන්නේ. හැබැයි මම ලෝචනාට කැමති නෑ. ලෝචනා මගේ පස්සෙන් එනක නවත්තන්න ප්ලීස්. ඔබගේ දෙපතුල් ළඟට ඇවිත් වහලෙක් වගේ සේවය කරන්න මම සූදානම්. සජිත් ප්‍රේමදාස ඊස යටිපත් යටිපතුල් පිස්සෝන්ගේ සීන්. ඒක කුඩියනිත් සර්. බෙල්ල කපලා ශරියාර වල්ල කපලා බෙල්ල කපලා ශරියාර බෙල්ල කපලා කුණුහරුප කියන වල්ල කපලා රංජන් එක කතා කරලා එස්සෙල් ට්‍රික් නෙවින්. I have had it with trying to organize all my You're the video. tasks, due dates, and Gollo. documents across a Abi million ilang different video king ambe apps. So, video. I tried Edit ClickUp. level. Now I can stay on top of my tasks in one. තව තියෙනවා තව තුට්ටක් තියෙනවා. very nice. ගානට තැනට හැදිලා තියෙනවා. Teacher, what is your ambition? Grade 1 students. ඩොක්ටර්. එකවතරේ හැම පොඩි එකම ඔය වගේ තමයි නේද? අපිත් තමයි. Something somewhere went terribly wrong. Don't you dare tell me that. මගේ post එක පට්ට. KG සිසිරගෙන් මම මේ post එක ගත්තේ. ඔයගොල්ලෝ දන්නේ නැත්නම් KG සිසිර. මෙන්න මොහුගෙන් තමයි මම ඒ post එක ගත්තේ. KG සිසිර. අම්මට සිරි. KG සිසිර කියන්නේ legend කෙනෙක්. ඉස්සර සිරාවට FB එක නම් පට්ට ආදල්ලා දැන් වගේ නෙමෙයි. දැන් යන්නෙත් නැහනේ. FB යන්නෙත් නැහැ කොහෙවත් යන්නේ නැහැ මන් නැද්ද. අපේ legend list එකට දීපල් බුද්ධගම අනිත් අර සෙට් එකක් ඉන්නවනේ. ඒ list එකට අපේ KG සිසිරත් හරිනම් ඇඩ් වෙන්න ඕනේ.
යාලු තංක්ස් මල්ලියෝ මගේ යාලු ඉස්සර අර FT පට දාලා ඉස්සර එන කමෙන්ට් ගොඩක් දානනේ අම්බාරට ටෙක්ස් ඔයා දැන් රිටයර් වෙන්න අපිට ඉන්නවා ටං මගේ යාලු රයිට් මෙතනින් මම මේ එපිසෝඩ් එක ඉවර කරන්නම් මොකද මේ වීඩියෝ දික් වෙනවා තවත් Reddit time එපිසෝඩ් එකේ මේ තව තියෙන memes මම අරන් එන්නම් තවත් දවසක ඉතින් මේ චනුක්ස් බ්‍රෝගේ එන්නේ නෑනේ දැන් කනෙක්ෂන් ගැන ඔයගොල්ලෝ තවත් දන්න අලුත් වීඩියෝ දාන්නේ නෑනේ මණිය දානවා අලුත් වීඩියෝ අපි බලාගෙන ඉන්නේ හරි ඉතින් ඔන්න guys අපේ වීඩියෝ එකත් ඉවරයි ඊළඟට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ඉතින් ඔක්කොටම goodbye